නක්ෂත්‍ර දුරේක්ෂ කියන්නේ ග්‍රහවස්තු නිරීක්ෂණය කරන්න ගන්න ඒවනේ. ඕවා සාමාන්‍ය පැය ගාණක් තිස්සේ නිරීක්ෂණය කරන්න දෙබෑ. ග්‍රහවස්තු නිරීක්ෂණය කරනවා කියලා නිකන් මොකක් හරි වගේ සෛලයක් දිහා බැලුවා වගේ නිකන් විනාඩියක් දෙකක් බල මදිනේ. නේ? පැය ගණන් වරුවක් විතර තිස්සේ ග්‍රහවස්තු දිහා බලන් ඉන්න ඕනේනේ. ඒ වරුවක් තිස්සේ බලන් හිටියත් ඇහැ විඩාවටපත් නොවී තියෙන්න දෙපේ. ඒ නිසා සාමාන්‍ය සිරුමාරුවේදී කියලා ප්‍රතිබිම්බ හදනවා අනන්තේ. හරිද? දැන් ඔය ඉස්කෝලවලත් මට පෙන්වන්න බැරි සංගමනෝ ඇස්ට්‍රෝ ඒවා තියෙන්නේ. හරි බිලෝ වරහක් නැහැනේ ඔයගේ එක්ක ඉස්සරහට ගිහිල්ලත් නැහැ. උන් හිතන්නේ උන් විද්‍යාඥයෝ කියලා. ඒක ඉන්න උන් හිතන් ඉන්නේ. උන් කියන්නේ මොනවද ක්විස් කියලා ඒවා තියෙනවා. එහෙන ලොකු සීන් කියලා. ඒවා කරන්න මොනවද කර අර රොකට් එකේ යුවේ මේ අවුරුද්දේ ගියේ මේ කය මේ බල්ලා ඊවැල්ලි ගියේය. ඕවාට කඩපාඩම් කරන් ගිහිල්ලා මෙයා එළිය සහතිකයක් කරගෙන මෙලෝතර ගණන් ගන්නවත් නැහැ ඔය සහතිකේ. මොකවත් ජොබ් එකට ගිහලා පෙන්නන්න මම මේක ඇස්ට්‍රෝ සංගමේ සභාපති හිටියා. මේ බලපීමගේ සංගමේ. මොකද ගණන් ගන්න පයින් ගහලා එළවල. හරි. වැඩක්ම නැති සංගම් ඕවා නම් තේරුමක්ම නැහැ. මේ ඒවා එහෙම තියෙන්නේ ඔය අර නයිට් එක මේක පාටිය ගගා එහෙම දා ගන්නව නේද? උඹලා හිතන උන් දාගන්නේ ඇත්තට මේ නිරීක්ෂණය කළ මොන හරි ඉගෙන ගන්න කියලා. පිස්සුද බං උන්ට කොල්ලෝ කෙල්ලන්ට හම්බෙන්න chance එකක් හදා ගන්න. ඒවා කරන්නේ. රැතිස්සේ කල් ගෙවා ගන්න. නැත්තම් උන් හොයාගත්තා කියලා මොකක් හරි ආරංචියක් තියනවද බලවන්කෝ? නෑනේ. මේ වැඩක්ම නැහැ ඒක. මම ගණන් ගන්නවත් නැහැ උන් ගණන්. උන් හිතන් ඉන්නේ තුන් හෙන්න පඬිතුයෝ කියලා හිතන් ඉන්නේ. අපි එන්න මීටර වෙන්න ඇති කියලා. හරි? එයාට ඕන තරම් මාට් වෙලා දෙනවා. අර සංගමේ සභාපති මේ සංගමේ අනිත් ඉස්කෝලේකේ සෙක්‍රටරි එක සෙට් වෙච්ච ඒවා එහෙම මාට් වෙලා තියෙනවා. හරි? උන්ට හම්බෙන්න තව උන් ඕවා ඔයා කරේ. ඒවට අපෙන් ස්පොන්සර්ෂිප් ඉල්ලන් එනවා. උන්ට මේ හම්බෙන්න chance ගන්න. අපිට අපි ඒවා ස්පොන්සර් කරන්න ඕන උන්ට ලව් කරන්න. හරි? මොන රෙද්දක්ද? හරි? දෙන්නේ නැහැ උන් ගන එළවනවා. හරි? මේ මං කියන්නේ හැම ඒක හොඳම දේ ඒක ඇයි නයිට් එකක් කියලා නමට හරි නයිට් එකක් දාගන්න මේ වගේ වැස්ස කාලේ වලාකුළු තියෙන වෙලාවක පේන්නෙත් නැහැ වෙලාවකට තේරෙන්නේ නැහැ හරි ඒතරම තේරෙමු මේ බොරුවක් කරන්න කියලා එක සැරයක් පේරාදෙනේ කැම්පස් එකේ මට ඒ ඉස්කෝලේ පෙන්වන්න පුළුවන් මේ ගෑනමගේ ඉස්කෝලේ මට කණෙන් වගේ පෙන්වන්න පුළුවන් මම පෙන්වන්නේ නැහැ හරි ළමයි ටිකක් හරි උන් ටික දාගෙන තිබ්බා බං ඔය මොකද්ද එකක් කියලා අපේ පේරාදෙනේ කැම්පස් එකේ ග්‍රවුන්ඩ් එක දාගෙන තිබුණා හරි ඊට පස්සේ අපේ ඊට කලින් පැච් එකේ ඉංජිනේරින් කොල්ලෙක් හිටියා මාත් එක සෑහෙන කියන්නේ හිතවත් හරි හිතවත් ඉඳ ඌ පස්තාව මට පස්සේ ඇවිල්ලා කිව්වේ ඌත් නිකන් ඉන්න ගමන් මේ පැත්තේ නිකන් රවුමක් දාලා දන්නේ නැද්ද කොල්ලෙක් නේ ඒ පැත්තේ නිකන් රවුමක් දාලා මොකද ඉන්නේ ඌත් ඇස්ට්‍රෝ කරපු එකෙක් හැබැයි හරි ඊට පස්සේ ගිහලා බලද්දී ඊට පස්සේ ඌව දන්නවා අර ඉස්කෝලේ ළමයිනුත් ගෑනු ළමයි ටිකක් දන්නවා ඊට පස්සේ කතා කළා අයියා මේකක් අපි බලාගෙන ඉන්න ගොඩක් වෙලා තිස්සේ දැන් මේකේ හැමතිස්සෙම එකම තැන තියෙන මොකවත් වෙන්නේ නැහැ කියලා දැන් පැය ගානක් තිස්සේ බලන් ඉඳලා මූයිදසවල පොළව බලමු නංගි කියලා බලද්දී මනෝට කහ පාට පේනවලු කහ පාට එනම බලන් ඉතින් පස්සේ බලද්දී මම අපේ හොස්ටල් එකේ තියෙන අරුණාචලම් කියලා අරුණාචලම් ලයිට් කනුක බල්බ් එක දිහා බලන් ඉඳලා තියෙනවා උන් පැය ගානක් තිස්සේ ග්‍රහවස්තුවක් කියලා ග්‍රවුන්ඩ් එකේ ඉඳලා එහෙම ගොබ්බුන් ඕකේ